සුබනකතට රට අනුරට රට අඳුරට අවුරුද්දට නැකත් නැත අවුරුද්දට නැකත් නැත අවුරුද්දට සුබ නැකත් නැත අනුරට සුබ නැකත් ඇත Kaluwi lokuma lokuwi. Sudammi වෙරළට ආවා. සුදම්මි ආවා. මොකෙද්ද යකෝ මේ කියලා අරු බලන් ඉන්නවර මුන්ට පිස්සුද ඔය කියලා. Oh my god! එට එනවා අෂුවර්නේ හැබැයි දැකලා බලපන් අන්න ඔක්කොම දෙන්නකො වෙනවා දැක්කා දැක්කේ මොන ඕක තමයි ගෙනල්ලා ඉස්සන් කරමුකෝ ඒක නිය අකුරත් ඇයි මම වරුත් එක මුගවන්නේ කියලා මේක ඊරෝ තාම ඒක නෝනේ මම උකට දරමුණු අර ගෑරි මියාලා කන්න දෙන්නයි කියනවා වගේ සීන ගත්තා මම මේ වීඩියෝ බලලා දැම්මා. ෂුවර්නේ එනවා මං එන අනිවාර්යෙන් හෙට දෙනවා උකණ්ඩ. හැබැයි කාටවත් දැන් අද උකන්න දෙන්නේ නැහැ. ඔයාලා කැම නෑ. හෙට આવත් කැම තියනවා නේ දවස් කැම නෑ. ඔයාලා කැම නෑවොත් නෑ නෑම තමයි. ඔය දිව දාගන්න යමිලා. Till it's cool, just cool. සල්පොලිමෙන් ඉන්නේ. සැපද? සැප කියන්නේ මේමයි. ඉරානයේ එකෙක් ළඟ හිටියා නම් කන පැලෙන්න ගන්නේ වමට බර වෙන්න. උන් ඉඳලා තෙල් පොලිමෙත් ඉන්න උනා අපිට. ඉරානයේ ඉන්නේ උන් මෙහෙට දන ගස්සලා ගන්නේ වමට බර වෙන්න. තත්ත්ව භයානකයි ඉරාන් කාර්යවන්ගේ. ඔව් තත්ත්ව භයානකයි කිව්වේ නෑ කියන්න එපා. කොනවා මං ට්‍රාන්ස්ෆෝමර් දෙක තුනක් ගිනි තියෙනවා අද මං මාර කැරියෙක් ඒ ඉඳා හොඳට වාසිය යන Oh my god! මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ඇතිවී තිබෙන තත්ත්වය මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම පුරෝකථනය කරමින් ඊයේ සිට ඉන්ධන නිකුත් කිරීමේදී සියලුම රථවාහන සඳහා QR ක්‍රමවේදය අනිවාර්ය කිරීමට රාජ්‍යය පියවර ගත්තා. ඒ අනුව ඊයේ උදෑසන 6 සිට බලපැවැත්වෙන පරිදි දීපව්‍යාප්තව QR ක්‍රමවේදය බලාත්මකයි. චූටි දෝණි කෙනෙක්ද ලොකු දෝණි කෙනෙක්ද? ඔයාට මොන වගේ දෝණි කෙනෙක්ද? අපිට චුට්ටක් කතා කරන්න පුළුවන්ද? පුළුවන්. කොහෙද යන්නේ? මං ගෙදර යන්නන්ගේ. එහෙම අවුල්ද? බැඳලා එහෙමද? මම ඇයි ඒකට උත්තර දෙන්න චුට්ට අමාරුද? නෑ මම බැඳලා නෑ නංගි. බැඳලා නැහැ. ෂුවර්ද බැඳලා නැහැ කියලා? බැඳලා නෑ නංගි. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම හොයාගන්න ඕනේද? ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්න තමයි මම යන්නේ නංගි. හොයාගන්න යන්නේ. හම්බුනේ නැද්ද? හම්බෙනවා නැති වෙනවා එහෙම තමයි දෙන්නේ නේද? ඔයා දන්නවද කුරුණෑගල X7 එක ගැන? X7 ඔව් X7. X7 යන්නම ඉන්නෝද ඒ? ගෑල් ළමයිනුත් ඉන්න කට්ටියම ඉන්න දෝන් කෙනෙක් හොයාගන්න පුළුවන් ආවොත්. අනේ මං එන්නම් නංගි කොහෙටද එන්න ඕනේ? කුරුණෑගලම තමයි තියෙන්නේ. කුරුණෑගල කොහෙද? දැම්ම කියන්නේ රහසක් ඒක. ඉස්සරහට තමයි බලා ගන්න පුළුවන්. දෝන් කෙනෙක් හොයාගන්න ඕන නම් එන්න. දෝණි කෙනෙක් කියන්නේ ඒ කියන්නේ චූටි දෝණි කෙනෙක්ද ලොකු දෝණි කෙනෙක්ද? ඔයාට මොන වගේ දෝන් කෙනෙක්ද ඕනේ? පොඩි එක්කෙනෙක්ද ලොකු එක්කෙනෙක්ද ඕනේ? චූටි දෝණි කෙනෙකුත් ඕනේ මට ලොකු දෝණි කෙනෙකුත් ඕනේ. ඇයි දෙකක්? මං අනේ මන් දන්නේ නැහැ ගෝ මොනවා කියනවද මන් දන්නේ නැහැ. കിളിയേ കിളിയേ മണി മണി മേഘത്തോപ്പിൽ ഒരു മലർമുൾ Gracias.
Eso es de Juan,